L600 Pro Max එකේ පොඩි රේන්ජ් ටෙස්ට් එකක් කරනවා. මේකේ සමහර තියෙනවා මේක විතර දුර යන්නේ නැහැ කියලා. මේක කිලෝමීටර් 2කට වඩා යවනවා සහ මීටර 300ක් උඩට යවනවාද. මේක 4K කැමරා එකක් තියෙනවා. ඔයාලට පේන මෙන්න මෙතන තමයි ඔරිජිනල් 4K රෙකෝඩ් එක රෙකෝඩ් වෙන මෙමරි කාඩ් එක ගන්න. ඒතකොට මේක 3xs gimbal. අපි මේක යවලා බලමු. මේක වීඩියෝ ක්ලිප් එකම දාන්නම්. අපි හයි රේන්ජ් එකක් යවලා මේක දුන්නා. මේක ප්‍රොෆෙෂනල් වැඩවලට සුදුසු බජට් ඩ්‍රෝන් එකක්. මේක ඔයාලට ගන්න පුළුවන් RC app එකෙන්. අද රිවිව් එක බලන්න කොහොමද අපේ වීඩියෝ ක්ලිප් එක කියලා. Vibration එක හරි අපි direct calibrate කරගමු. right අපි දැන් මේක distance check කරන්න යන්නේ. මෙන්න මෙතන distance 0 තියෙන. අපි බලමු කොච්චර දුරක් මේක යනවද කියලා check කරලා. කෙලිම height එක යවන්නේ අන්න බලන්න. height එක යන්නේ මීටර දැන් 34යි. තාම යනවා. බලමු කොච්චර දුරක් යනවද කියලා. 44යි. 59යි. 86යි. දැන් මේ ඩ්‍රෝන් එක හැට පේන්නේ නැද මීටර 100 පැනලා තියෙන්නේ 163යි. තුනක් උඩින් තියෙන්නේ. height එක මීටර 303යි. දැන් අපි maximum දුර මේක යවනවා. රෙකෝඩ් ඔන් කරලා තියෙන්නේ 700යි 800යි 1000යි 2000යි. දැන් කිලෝමීටර් දෙකක් ගිහිලා තියෙන්නේ. 2300යි 2400යි. ඔන්න කිලෝමීටර් 2500ක් දැන් ගිහිලා තියෙන්නේ. බලමු මේක සිග්නල් නෑ වෙනවා අපි රිමෝට් එක හරවනකොට. හරි. තුන්දාහයි right අපි කිලෝමීටර් 3000 කිලෝමීටර් 3ක් කැරියා. මීටර 294ක් උඩින් කිලෝමීටර 3යි 1යි ඒ කියන්නේ මීටර 3125ක්. අපි දැන් රෙකෝඩ් එකක් දාලා තියෙන්නේ. බලමු ඩ්‍රෝන් එකේ කැමරාවත් අපි පල්ලෙහාට හරවමු. ඇප් එක දාලා බලමු අපි රිටර්න් හෝම් දෙනවා. ඔන්න රිටර්න් හෝම් ඇප්ලයි කරා. ඔන්න අපි ඇප්ලයි කරා රිටර්න් හෝම් එක. රිටර්න් හෝම් ඇප්ලයි කරලා රිමෝට් එක තියෙනවා. මෙතනට තියලා බලමු කොහොමද එන්නේ කියලා. දැන් ඔන්න ඩිස්ටන්ස් එක අඩු වෙනවා. දැන් කිලෝමීටර් 2200 ගානට අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ටික ටික ලඟ වෙනවා අපේ ඩ්‍රෝන් එක. දැන් කිට්නවා කිලෝමීටර් 900යි ටික ටික අඩු වෙනවා. අපේ හෙඩ් එකට කිට් වෙනවා ඩ්‍රෝන් එක. හරියටම අපේ හෙඩ් එක උඩ තියෙන ඩ්‍රෝන් එක. ඔන්න තියෙනවා වෙනද ඩොටක් වගේ. එනවා ළඟට මීටර 3000ක් ගිහිල්ලා තමයි එන්නේ. විනාඩි 5ක්වත් ගියේ නෑ මං හිතන්නේ ගිහිල්ලා එන්න. right මීටර 3123ක් ඇරියා රේන්ජ් එක දුරට. height එක මීටර 300යි. නම් මේක 4K කැමරාවට පේන gimbal එක. අවුරුද්ද කියනවනම් මේක යවන්න බැරිලා අපි යවලා ට්‍රේනින් කරලා දෙන්නේ ඒකයි. කස්ටමර්ට ට්‍රේනින් එකක් සමගම ලයිව් ෆ්ලයි කරලා දෙන්නේ ඒකයි. මේක මීටර
ඒක කිලෝමීටර් 3 අනිවාර්යෙන් යනවා. ඒක තමයි අපි ඔයාලට ලයිව් පෙන්නුවේ. වගේ මීටරේ පෙන්නුවා. මේකේ ඕනනම් මේකේ data sheet එකෙත් ඒක රෙකෝඩ් වෙනවා. මීටර 300යි height එක maximum. ඒක කිලෝමීටර් 3ට වඩා යනවා. හොරත් වල මේක maximum 4ක් තියෙනවා. නමුත් සමහර වෙලාවට ඒක 3න් යහම යා වෙන්න පුළුවන්. ඒක දාලා තියෙන signal strength එක අනුව. එහෙනම් මේ වගේ එලිකො ඩ්‍රෝන් එකක් ගන්න නම් එන්න ඕනත් එකම තැන විශ්වාසයෙන් RC hobby hub එකට. Thank you bye.